කැම තියෙනවද? මේ මොන තියෙන්නේ? මික්ස් රයිස් එක 1500යි මේක 1400යි. බෙදන්න දීලා තියෙන හැන්දෙත් මිල ගහලා තියෙනවා. මේ ගන්න දිවන්න විද්දන්න. මේ පැත්ත දෙනියාය. මේ පැත්ත මොරොක ටවුන් එක පැත්ත. ඉතින් මේ මොරොක ටවුන් එකේ ඉඳන් මේ පැත්තට ඉතින් තමයි ඔයාගේ වම්මද පැත්තේ මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ මෙතන. පේනවනේ ගයිස්. එහෙනම් අපි මොරොක වොක් ඇන් බෝල් එකේ කෑම කාලා ඔනස්ට් රිවිව් එක දෙන්න. එහෙනම් අපි කාලා බලමු. සාමාන්‍යයෙන් මම හොටෙල් වල දැකලා තියෙනවා මේ සෝස් බෝතල් වල වටේම මේ සෝස් තියෙනවා. ඒ වගේම සෝස් එක කුණුත් තියෙනවා. කෑම තියෙනවද? මේ මොන තියෙන්නේ? අදල ඕපන් කරේ? ඔව් අද ඔපන්. එහෙනම් නියම දාසේ එළ තියෙන්නේ. සාමාන්‍යයෙන් 3 දිනකට වගේ කන්නේ. ෆුල් එක ගන්න ඕනේ 2 පෝෂන් තමයි normal එක යන්නේ. මේ මෙතන කාලයන් ඉඳ තියෙනවනේ ඩයිනින්. ඔව් තියෙනවා. කාලයක් තියෙනවා. පොඩ බලන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා. ගමට ආවත් හරි නියම දවසේ ඇවිල්ලා තියෙන්නේ. ඔව් අපි බැලුවේ මේ අම්මට අතර එන්න කියලා 3 දිනක් විතර ඉඳලා ගන්න පුළුවන්ද කියලා ඒක. වැලිවේ. එහෙනම් අපි අද වඩා ගත්තේ. අද ඕපන් එකනේ. ඒක තමයි මාත් බැලුවේ නියම දවසේ ඇවිල්ලා තියෙන එක. මගේ නම් යාලට එන්න කියන්නම්. අපිට බාලකින් දෙන්න පුළුවන් හොඳම මීල් එකක් දුන්නා නම් හරිය ෆැමිලි එකටම කෙනෙක් 3 දිනාටම හරියන්නේ. ඇඳුමක් දාගෙන පොඩි එක්කෙනත් ලේස් එක කරගෙන තාත්තවත් අඳගෙන එන්න. ඊට මදුවේද අපිට? ඈ නීඩ ඇතිනේ. අමුතු අයිටම් තියෙන guys. පුරුදුත් නෑ. සාමාන්‍යයෙන් ගමට ආවන් පස්සේ ටවුන් එකකින් කන්න එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. හැබැයි මේ පාර මට හිතුණා මේ අලුතෙන් දාපු රෙස්ටුරන්ට් එකේ පොඩ්ඩක් try කරන්න. මේක නම තමයි වොක් ඇන් බෝල්. මේ තියෙන මෙයාලගේ මෙනු එක සූප් තියෙනවා, ස්නැක් බාර් තියෙනවා, රාමෙන් තියෙනවා. ඊට අමතරව රයිස්, කොත්තු, කොම්බෝ මීල්ස්, බෙවරේජස් තියෙනවා. මොරවකට මං හිතන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. මට දැනගන්න ලැබිච්ච විදිහට මගේ පන්ති යාළුවෙක් තමයි මේ රෙස්ටුරන්ට් එක කරන්නේ. හැබැයි මීට කලින් එයාගේ අයියාගේ කෑම කාලා තිනවා. දැන් අපි කාලා බලමු මල්ලිගේ කෑම. අයියාගේ කෑම වලට නම් 10න් 10ම දෙන්න පුළුවන්. මල්ලිගේ කෑම කාලා බලමු. මල්ලිට කීයෙන් කීයක් දෙන්න පුළුවන්. බඩු වෙනවා. මම ගෙදර කට්ටිය ඇවිල්ලත් නැහැ. එයාලා එනවා කිව්වා. වැඩි වෙලා යන්නේ නැහැ. රයිට්. මේක ඇවිල්ලා මික්ස් එක නේ මල්ලි. මේ විදිහට තමයි guys මික්ස් රයිස් එක තියෙන්නේ. වොක් ඇන් බෝල් රෙස්ටුරන්ට් එකේ. ඇවිල්ලා. එන්න තාත්තේ. බඩගින්නේ ඉන්න තෙන්න. නෑ මම කෑවද? කෑවද? බඩගින්නේ නැද්ද? හානේ. එනකොට කවන්නේ වාඩි. මල්ලි ආවේ නැද්ද? නෑ මල්ලි වැඩ. ටීචර් වඩිනවා අපේ ටීචර් වඩිනවා. එන්න ඇතුළට බය වෙන්න දෙයක් නෑ. අම්මෝ මෙයාගේ ලොකු වෙලානේ මෙයා. මේ පැත්තට एक चीज කොත්තුවක් ආවා අපේ. උලම් පොඩ්ඩක් තිබ්බනම් හොඳයි නේද? මගයිස් අපි ඕඩර් කරපු චීස් කොත්තුවක් ආවා. ඒ වගේම මික්ස් රයිස් එකක් ආවා. මික්ස් රයිස් එක 1500යි. මේක 1400යි. එක් චීස් කොත්තු ෆුල් එක. ඒකට චිලි පේස්ට්, තව ග්‍රේවි ටික හම්බ වෙනවා. පාරට පේන්නේ නැහැ. පාරට පොඩි ප්‍රමාණයක් තමයි පේන්නේ. මේ රෙස්ටුරන්ට් එකේ මෙතනින් පල්ලෙහාට බැස්සන් පස්සේ තමයි මේ ඒරියා එක පේන්න තියෙන්නේ. අර ගොඩක් ඉඩ තියෙනවද කියලා කට්ටියට ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ වගේ ඉඩ තියෙනවා. ඕන මේ වගේ ඉවෙන්ට් එකක් ගන්න උනත් මෙතන දැන් සර්ප්‍රයිස් පාර්ටි එකක් අරේන්ජ් කරලා තියෙන්නේ. ඒ වගේ පාර්ටි උනත් ගන්න පුළුවන්. මෙතන ඒ තරම් ඉඩ තියෙනවා පල්ලෙහා. ටීචර් වේදෙනවා හැමෝටම. මෞතුමිය සාපියතුමිය ආපියතුමා මේ විදිහට තමයි අපි මික්ස් රයිස් එක ඉවර කරන්න හදන්නේ. ප්ලේට් එච්චර ගොඩකට බෙදලා තව මේ ප්ලේට් එකේ තියෙනවා. කෝ පේන්නෙත් නැහැ කියලා. සාමාන්‍යයෙන් පාරට පේන්නේ නැහැ මේ රෙස්ටුරන්ට් එක මෙහෙම තිබුණාට. ඉතින් මෙතනින් පල්ලයට ගියන් පස්සේ තමයි හොඳ ඒරියා එකක් තියෙන්නේ ඩයිනින් එකට. මේ පැත්ත දෙනියාය. මේ පැත්ත මොරොක ටවුන් එක පැත්ත. ඉතින් මේ මොරොක ටවුන් එකේ ඉඳන් මේ පැත්තට ඉතින් තමයි ඔයාගේ වම්මද පැත්තේ මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ මෙතන. මෙතන බෝඩ් එක ගහලා තියෙන වොක් ඇන් බෝල් කියලා. මේ විදිහට මෙතනින් ඇතුළට ගියාම තමයි පල්ලෙහා ඩයිනින් ඒරියා එක තියෙන්නේ. මොන්න මේ වගේ. පේනවනේ guys. එහෙනම් අපි මොරවක වොක් ඇන් බෝල් එකේ කෑම කාලා ඔනස්ට් රිවිව් එක දෙන්න. එහෙනම් අපි කාලා බලමු. සාමාන්‍යයෙන් මම හොටෙල් වල දැකලා තියෙනවා මේ සෝස් බෝතල් වල වටේම මේ සෝස් තියෙනවා. ඒ වගේම සෝස් එක කුණුත් තියෙනවා. ඉතින් මේ විදිහට දිගටම තියාගන්න පුළුවන් නම් that would be great. බෙදන්න දීලා තියෙන හැන්දෙත් මිල ගහලා තියෙනවා. මේ ගන්න දිවන්න විද්දන්න. කැමරි එක නම් ඔක්කොම කාරි ඉවරයි. 10ම දෙන්න පුළුවන්. අයියා වගේම මල්ලිගෙත් කෑම හොඳයි. ඉතින් ඔයාලා දෙනියායේ පැට්න පැත්තේ එහෙම යනවා නම් මොරවක හරහා අනිවාර්යයෙන් රෙස්ටුරන්ට් එකට කොට වෙලා යන්න. වොක් ඇන් බෝල් නම අමතක කරන්න එපා.